සුබ දවසක් වේවා. අද අපි පරිගණකයේ සුපිරි වේගයක් කරන පුංචිම ට්‍රික් එකක් කතා කරමු. ඔයාලා PC එකේ මොනවා හරි මෙනු එකක් ක්ලික් කරනකොට ඒක ඕපන් වෙන්න ඩිලේ එකක් යනවනේ. අපි මේ ඩිලේ එක නැති කරන විදිය කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලාම සර්ච් බාර් එකේ rec edit කියලා ගහන්න. මෙන්න මේන පළවෙනි රෙජිස්ටරි එඩිටර් කියන එක ක්ලික් කරලා ඕපන් කරගන්න. ඊට පස්සේ මේක ඇතුළට ගිහිල්ලා current user මේ දෙවෙනි එක ක්ලික් කරගන්න. ඊට පස්සේ control panel, ඊට පස්සේ desktop. දැන් හොඳට බලන්න දකුණු පැත්තේ තියෙනවා menu show delay කියලා එකක්. මෙන්න මේක. දැන් ඔයගලන්ට පේනවා මේ දකුණු පැත්තෙන් data කියන එක යටතේ 400ක් කියලා value එකක් පෙන්නලා තියෙනවා. දැන් මේක double click කරලා open කරගන්න. දැන් මෙතන select වෙලා තියෙනවා 400 කියලා. එතකොට මේ 400 කියන එක මේ විදිහට 0 කරගන්න. 0 කරලා okay කරගන්න. ඊට පස්සේ දැන් මේක close කරගන්න. ඊට පස්සේ ඔයාගේ machine එක restart කරන්න. restart කරලා බලන්න ඔයාගේ menu open වෙන වේගය සුපිරියටම වැඩි වෙලා ඇති. ඉතින් මේ වගේ තවත් දැනුමක් ගේන්න අපි සූදානම්. ඒ නිසා දැනුම එක්ස්ප්‍රස් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු.